නමුත් වේල් දෙකක් කන එකේ වැදගත්කමක් තියෙනවා කියන්නේ. හෘද heart attack සම්බන්ධයෙන් ඒක ඉතාම හොඳයි කියලා දැන් නවීන පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ ඒකට හේතු තියෙනවා. දැන් අප ඇත්තම වේල් දෙකක් කන එක හොඳයි. විශේෂයෙන්ම බ්‍රෙක්ෆාස්ට් එක. ඒ කියන්නේ උදේ කන කෑම වේල අඩු කිරීමෙන් ශරීරයට ලොකු විශාල මේ ප්‍රයෝජනයක් වෙනවා. ඒක ඇත්තම පැහැදිලි කරනවා නම් දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා heart attack ඇති වෙන්න ප්‍රධාන හේතුවක් තමයි insulin resistance කියන එක. insulin resistance කියන්නේ ඇඟේ වැඩියෙන් සීනි සහ ඔය processed food කියන්නේ ඔය කියන්නේ කෘත්‍රිම සකසන ලද කෑම ගත්තාම ඒ ඇඟේ ඉන්සුලින් වැඩි වෙනවා. මොකද ඒ කාබෝහයිඩ්‍රේට් පිටි ಜಾති ගත්තාම ඒ පිටි වලින් ග්ලූකෝස් හැදිලා ඒ ග්ලූකෝස් සෛලය ඇතුළට ගන්න ඉන්සුලින් අවශ්‍යයි. නමුත් මේක හැමදාම කරන්න බෑ. හැමදාම කරන්න යනකොට වැඩියෙන් යනකොට කියන්නේ මීල් 3ක් ගන්නකොට ඉන්සුලින් වැඩියෙන් ස්‍රාවය කරන්න වෙනවා ශරීරයට. ඉතින් ටිකක් කල් ගියාට පස්සේ වෙන්නේ මේ ඉන්සුලින් මේක ක්‍රියාකාරීත්වය නැති වෙනවා. නවත්තනවා. එතකොට ඉන්සුලින් ප්‍රමාණය වැඩි වෙනවා. ඒකට කියන්නේ ඉන්සුලින් රෙසිස්ටන්ට් එක. ඉන්සුලින් රෙසිස්ටන්ස් කියලා. එතකොට කොච්චර කොපමණ ග්ලූකෝස් ආව ශරීරය ඇතුළට ඉන්සුලින් වැඩ කරන්නේ. මේ ඉන්සුලින් වැඩිවීම තමයි ප්‍රධාන හේතුව ඔය heart attack වලට. ඒක හුඟක් අය මේ කොලෙස්ටරෝල් කියලා කියනවා. ඉතින් දැන් තෙලුත් දැන් මම කියන්නේ තෙල් වලටත් එන්නම්. නමුත් මේ ඉන්සුලින් රෙසිස්ටන්ස් කියන එක දැන් බලන්න ඉන්සුලින් වැඩි වුණාම ශරීරය සම්පූර්ණ වෙනස් වෙනවා. ඒ කියන්නේ දැන් ගන්න ආහාරවල තියෙන sugar fat සේරම තැම්පත් කරන සෛලය ඇතුළට යන්නේ ෆැට් වලට තමයි යන්නේ. එනර්ජි වලට ශක්තිය වෙනුවට භාවිත කරන්නේ. එතකොට ෆැට් වැඩි වෙනවා වගේ. ෆැට් වැඩි වෙච්චාම ඉස්සල්ලාම වැඩි වෙන්නේ මේ බඳ මේ උදරේ වටේ තමයි තැම්පත් වෙන්නේ. උදරයේ වටේ ෆැට් තැම්පත් වෙන පුජ්‍යලයට ඇත්තෙන්ම අධික රුධිර පීඩනය එනවා. දියවැඩියාව හැදෙනවා. ඒත් එක්කම ඉන්සුලින් වැඩි. ඒක තමයි අර ඉන්සුලින් රෙසිස්ටන්ස් කියන්නේ. ඉතින් ඉන්සුලින් රෙසිස්ටන්ස් එකක් ආපු ගමන් වෙන්නේ අර ශරීරයේ තියෙන නහරවල ඇතුලේ සිවිය, ඒ කියන්නේ කිරීට දමලි වල පව ඇතුලේ තියෙන සිවිය ඉන්ෆ්ලේම් වෙනවා. ඉන්ෆ්ලේම් කියන්නේ ආසාදනය වෙනවා. ආසාදනය තමයි අර කොලෙස්ටරෝල් තැම්පත් වීමට ප්‍රධාන හේතුව. ආසාදන වුණ අර සිවිය ඇත්තම හරියට වැඩ කරන්නේ නැහැ. එතකොට කොලෙස්ටරෝල් සාමාන්‍ය තත්ත්වෙ තිබ්බත් ඒ කොලෙස්ටරෝල් ගිහලා තැම්පත් වෙනවා. අනිත් එකේ කොලෙස්ටරෝල් ඇතුළේ තියෙන අර LDL කියලා කියන්නේ ඒක ඇත්තෙම ඔක්සිඩයිස් වෙනවා. ඒක වෙනස් වෙනවා. ඒ වෙනස් වුණ එක ඇත්තෙම දැන් LDL වල තියෙන කොලෙස්ටරෝල් එක තිබ්බට එහෙම සාමාන්‍ය විදිහට තැම්පත් වෙන්නේ නැහැ. නමුත් ඒක ඔක්සිඩයිස් වෙන්න ඕන. අර සුගර්ත් වැඩි, ඉන්සුලිනුත් වැඩි. ඒක ඔක්සිඩයිස් වුණ ගමන්ම ඒක ගිහලා තැම්පත් වෙනවා. කොලෙස්ටරෝල් වැඩියෙන් තියෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඔය කතන්දරේ තමයි තියෙන්නේ. ඉතින් දැන් ඒකෙදි දැන් අපි උදේ මීල් එක ස්කිප් කරොත් වෙන්නේ දැන් රැයට කෑම කෑවා කියන්නකො 9ට විතර 10ට කියන්නකො. එතකොට අපේ ඇඟේ අන්තිම මීල් එකෙන් එන සුගර් එක බැහැගෙන උදේ වෙනකොට හොඳටම අඩු වෙලා. එතකොට සුගර් අඩු වෙනකොට ඉන්සුලින් අවශ්‍ය වෙන්නේ නැහැ ශරීරයට. ඉන්සුලින් පීක් එකක් නැහැ. වැඩිවීමක් නැහැ. ඉතින් ඕක දිගට ගියා නම් ඉස්සරහට දවල් වේල එනකල් ඇත්තෙම ඉන්සුලින් හුඟක් අඩු වෙලා තියෙන්නේ. එතකොට සුගර්ත් නැහැ. එතකොට අර ඉන්සුලින් රෙසිස්ටන්ස් කියන තත්ත්වය එන එක හුඟක් අඩු වෙනවා. දැන් හිතන්න උදේට අපි කිරිබත් කෑවා. ඉන්දියාප්ප 10ක් විතර කෑවා. එතකොට ආයි පීක් එකක් එනවා ඉන්සුලින්. මොකද ඒක තියෙන ග්ලූකෝස් ටික ගන්න එපා. ඉතින් ඊට පස්සේ පීක් එක ආවට පස්සේ ඊට පස්සේ 10ට විතර ආපහු සුගර් ටික බහිනවා. අර ඉන්සුලින් ටිකෙන් සෛල වලට ඇදලා ගන්නවා. සුගර් මේ ඉන්සුලින් සුගර් බැස්සට පස්සේ ඇඟට ටිකක් ආයෙත් මොන හරි ස්නැක් එකක් ගන්න හිතෙනවා. ඒ වෙලාවට තමයි අපි ආයෙත් ගිහලා බනිස් ගෙඩියක් එහෙම නැත්නම් ඔය මොන හරි සෑන්ඩ්විච් එකක් එහෙම නැත්නම් හොඳ සීනි දාලා තේ එකක් ගන්න. එතකොට ආපහු ඉන්සුලින් පීක් එකක් එනවා. ඉතින් ওই පීක් එකෙන් තමයි අන්තිමට ගිහිල්ලා ඉන්සුලින් රෙසිස්ටන්ට් නැති වෙන්නේ. ඉතින් ওই පීක් එක නවත්වන්න හොඳම ක්‍රමය තමයි උදේ මීල් එක නතර කරොත් ඇත්තෙම ටිකක් වෙලා යනකොට අපට ඕක හැද ගහනවා. ඉන්සුලින් පීක්ස් එන්නේ ආපු ගමන් ඒ දවල් කෑම කන්න පුළුවන් 11ට නැත්නම් 12ට විතර. ඊට පස්සේ ඒකත් එළවලුත් එක්ක කන්න. එතන ලොකු පීක් එකක් එන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ දැන් ඕක ටිකක් කල් ගියාට පස්සේ අර ඉන්සුලින් රෙසිස්ටන්ස් කියන එක අඩු වෙනවා. අඩු වුණාම ඇඟේ තරබාරුකම අඩු වෙනවා, සීනි ප්‍රමාණය අඩු වෙනවා, අධික රුධිර පීඩනය අඩු වෙනවා, කොලෙස්ටරෝල් අඩු වෙනවා. එතකොට ඔය සේරම බලපාන්නේ heart attack එකට. ඉතින් ඒක heart attack හැදෙන හැකියාව හුඟක් අඩු වෙනවා. ඊට වැඩිය හුඟක් දෙයක් තමයි බර අඩු වෙනවා. ඇඟේ බර අඩු වෙනවා. මොකද ෆැට් තැම්පත් වීම අඩු වෙනවා.
ඉතින් ඒක තමයි ඔය සාමාන්‍ය 2 meal method 2 MAD කියලා කියන්නේ මම ඒකට 2 MAD කියන්නේ 2 meal method 2 MAD. ඉතින් ඒක ඊටාම වැදගත් වෙනවා. ඉතින් අනිත් එක හරි ලේසියිනේ. උදේට අපි හැම එක්කෙනාම දැන් උදේට වැඩට යනකොට හරි ප්‍රශ්නයක් මේක. උදේට කෑම හදනවා, පාන්දර නැගිටිනවා, නිින්දත් හරියට නැහැ. ඉතින් ඊට පස්සේ ඉතින් ඒකත් ටයිම් එකටත් ඒක හුඟක් හොඳයි. ඉතින් ඒකයි අනිත් එක මනසටත් හුඟක් හොඳයි. මනසට හුඟක් හොඳයි කියන්නේ දැන් අර සීනි හුඟක් අර ඉන්සුලින් අඩු වෙලා සීනි බැස්සට පස්සේ ඇත්තට මේක ටිකක් අර ඇඟට මානසිකව ඇඟට ටිකක් අර ෆිට් ගතියක් වගේ තියෙනවා. ඉතින් ඒකේ වෙන්නේ මොකද අර ඉන්සුලින් වැඩි වෙලා සීනි වැඩි වෙච්චාම ඒකත් අර කියන්නේ බ්‍රේන් එකට උනත් එකක් ඒක ව්‍යාකූල තත්වයක් ඇති වෙනවා. ඉතින් ඒකත් නැති වෙනවා. උදේට දැන් බලන්න මීල් එක ස්කිප් කරලා එතකොට ඇත්තෙම දවසම ලන්ච් එක වෙනකල්ම හරි නිකන් හරි ලයිට් ඇඟට වැඩ කරන්න පුළුවන්. සැහැල්ලුවක් දැනෙනවා. ඉතින් ඒකත් හරි වැදගත්. ඉතින් හුඟක් අය හිතනවා මේකෙන් ગેස්ට්‍රයිටිස් එනවා කියලා. ગેස්ට්‍රයිටිස් එහෙම එන්නේ නැහැ. ગેස්ට්‍රයිටිස් එන්නේ අර මීල් එක ස්කිප් කරපුවාම ඇඟේ අර ටිකක් තේරෙනවා නිකන් බඩේ දැවිල්ලක් වගේ තන. ඒ වෙලාවට වතුර එකක් වගේ ගත්තාම ඒක දවස් කීපයක් යනකොට ඇත්තෙම ඒක නැති වෙලා යන්න පුළුවන්. ඉතින් මේ මෙතඩ් එක කරන්න පුළුවන් නම් ඇත්තෙම ඒක මේ දුප්පත්කමේ ලකුණක් නෙමෙයි. ඒක අපහාසයක් නෙමෙයි. හුඟක් අය අපි හිතනවා මේ අපිට 3 වේලම කන්න ඕනේ කියලා. 3 වේලම කන්න අවශ්‍යතාවයක් නැහැ. මීල් ප්‍රමාණය අඩු කරන තරමට හොඳයි. මිනිසා හැඩ ගැසිලා තියෙන්නේ ඇත්තෙම මේ වැඩියෙන්ම මේ කෑම කන්න නෙමෙයි. හුඟක් අඩුවෙන් කෑම කනවා නම් හුඟක් වෙලාවට හොඳයි.